මේ තියෙන බැට් එක මේ තියෙන බෝලේ. තේරෙනවද පොට? එතකොට මේ තියෙන විකට් එක. මොකට ඉඳ ගන්න කොහෙද? දාන්නේ මේනි අඳින්නේ. ඒකින්ද ඉඳ ගන්න ඕනේ. ඒක කඩන්න ඕනි. ඕක බෝලෙන් ගහලා කඩන්නේ කකුලෙන් ගහලා මේ නෝනගේ මේ කොල්ල වැටුනොත් මම බැට් කොල්ල වැටුනොත් ඔයා බෝල් මම බැට් ඔයා බෝල් ආයෙක නෑනේ පළවෙනි බෝලේ සාමාන්‍යයෙන් අපි ගණන් කරන්නේ පළවෙනි බෝලේ අපි දාන්නේ බෝලේ වැටෙනවද බලන්න 5504යි නේද ඔයා ගහන්න මට ඇති. ඇතිද? මං ගහන්නද? දැන් ඔයා ගහන්න. ඉන්නේට දාන්නේ උඩට බලලා ගහන්න. මන්ද ගහන්න. අවුත්. මෙන්න මේ ගහන්න නා. අඬන්න එපා පගෝ. තාත් ඇවිල්ලා මට ගහයිද? මොන වැඩේ තිබුණත් කසුටි ඊළඟ වෙඩින් එකට එක්ක ඔයා එන්න ඕන නැත්තම් මූ අම්මලා ගෙදර නවත්තලා මම වෙඩින් එකට එන්න අරහෙ දුවනවා මෙහෙ දුවනවා ඉවරයක් මෙන්න මූ සීනි කනවා හිච්චා පියතුමනි තමයි වෙඩින් එකේ භාගයක් ගියලා දැන් දප්පණු කෑවනවාද ලස්සනට තියේ ඉතින් මේක මගේ කේක් කෑල්ලනේ වෙඩින් එකේ එක පළතුරක් කෑවේ නේ පුඩින් අයිස්ක්‍රීම් ජෙලි සීනි කෑවමයි ලස්සනට තියේ ළමයි කුණාට පස්සේ සීනි ගන්න ආසයි තමයි. ඒ වුණේ හැමදේකම ලිමිට් එකක් තියෙන්න ඕනේ. දප්පණු කරේ කමක් නෑ කියෝ. අඩු වයසින් යකෝ සීනි අමාරු හැදුවත් එහෙම මේ ජීවිතේම ඉවරයිනේ. මට තේරෙනවා පියතුමනි. ඔව්. උඹට හැමදාම තේරෙනවා. ටිකකින් මතකනේ. මම කියනවට සතියක් ඔය සීනි කණේ අඩු කරලා ඉඳපන්. ඉතින් ටික දවසක් ගියාට පස්සේ සීනි ආසාව නැති වෙනවා. දැන් බලපන් මම සීනි කනවද? පියතුමා සීනි කන්නේම නැද්ද? අන්තිම අවුරුද්දට එක සීනි බිලක් මම කටේ තියලා නෑ. අඩු ගානේ උදේ තේකටත් මම සීනි දාන්නේ. එතකොට සින්ජර්වත් කන්නේ නෑ? එයාන මාරයි. මෞතුමිය හදන බටර් කේක්වත් කන්නේ නෑ? අද දීපු ඒ වෙඩින් කේක් කෑල්ලවත් කන්නේ නැද්ද? මේවා කෑවනම් මං කොහොමද යකෝ මෙච්චර කල් ෆිට් එකේ ඉන්නේ? අනේ නම් මට දෙන්න කෝක. Aku neba, apa gimana? Proyek එකට යන්න ඕනද? ඒ මම උඹට ඕන වෙලාවට යන්න බෑ. උඹ යන්න මම කියන වෙලාවට. ඉන්න. ඒ කලින් එකම් ඵලයන්ද? ඇඬේන රෙන්නේ බෑ. හොඳේ අම්මා පරගෙන ගන්න තුකින් නෙවි. වෙන්න කරයි කියලා කෑ ගහන කලින් එකම් ඵලයන් හොඳේ. කෑ ගහම් බලන්න. සම්පත්ත කරන් ඔබන රෝගේ කටේ. තෝ දැනගන්න බීලා වාහන පොදෙන්න කලින් අත අප්පය කරන්න කවුරුවත් නැහැ කිය. ඒවනම් දුරම් පාඩුව ගෙදරට එනවා. ඈට ඒකට සම්පූර්ණයි කියන බල. සිරාට ඉන්න බෑපන් එකම් ඵලයන්කෝ. හරි එක යන්න ආයි බොන්න නැහැ කියපන්. බොන්නේ. එකම් ඵලයන්. ඒක කොන්නෝ ඇඟීම රීපම්. ඔව් බා. දැන් ටොයිලට් යන කම්මැලි. අනේ මිස් මට ටොයිලට් එකට යන්න ඕන. අනිකෝ යම. අපෝ. ඉතර ආරක්ෂා කරන්න මොනවද කරන්නේ? ආරක්ෂා කරන්න ඉතින් මේ වයනවද? ආරක්ෂා කරන්න බල්ලෙක් මොනවාර ඉන්නවද ගෙදර? සතට ඉන්නේ මම විතරයි බල්ලෙට මම විතරයි. CCTV ඉතර කවුරුත් නැත්තම් ඒ වෙලාවේදී මොනවද කරන්නේ? ගෙදර යා පැත්තේ කරගෙන පොඩ්ඩක් බලන්න. ඌ ඇවිල්ලා මොනවාද ඉස්සුවොත්? ඒතර මාත් කියලා උගේ ගෙදරින් උස්සන. මොනවගේ ගොන් කැදමු අම්මෝ ඒක මගේ බඩ වැලුත් ඇබරුණා හොඳ වෙලාවට මතක් කරේ මේ කාපු කඩේ වෙල්මට බදුර්දීන් බඩ උඩින් නෙමෙයි බඩ යටින් උනත් කමන්නේ ඊළඟ පාර තව කැල කැපුවත් කයිසම ගලනවා තව ඔළුවේ මේ මොකද මේ පැදුරු කුතරගෙන මේ ට්‍රිප් එකක් අතෙල්ල නෑ මනමාලිත් එක බුදියන් ඩාවේ ගමු කට්ටිය ටිකක් ගන්න කියන්නේ බ්‍රෝ තාම නැග්ගේ නෑ පොඩ්ඩක් ඉන්න ඕන අංගි පොඩ්ඩක් ගැම්මන ඉන්නකො මේ නග ගන්න සමුද කලින් යන පොඩිය තමුද කෙවලිය ගාලා අපි තමුද ඇඟ දිගේ නගිනවා නිමාවල දෙට්ටක දාලා ගෙදර බලයන්ද අනුන්ට ගෑනුගේ තත්තංග කවුරුතල් යන්නේ නැතුව දන්නේ නැහැ එක හිලකින් හිලතක් කහන්න දන්නේ නැහැ කොහොමද අතර මිලතක් කහන්නේ ඕක අරගෙන ගහගන්න පුකේ ජෙනරේටර් කරන්ට් එක එන්නේ කොහොමද මත් සිරල ඵලය ගන්න යන්න තෙනි මම අවසානයේ මට කියනවා කාටද ගන්න කියලා මල්ලි මේ මං හිතන්නේ සුදු වෑන් එක ඇවිත් තියෙන මට ඒකෙම නෑ බා අර ආතලේ මට ඒ දවස්වල මේ කෑල්ල බලන් දිනා පිස්සු වෙදලා ඉන්නේ කියන්නද ජීවිතේකට හරලේ එහෙම වීඩියෝ එකකින් බැලලා අන්තිමට නතර කරේ කියන්නේ අර ජෙනීරට ඒක පට්ට ආතල්ලක් වුණා ඕක අරගෙන ගහගන්න පුකේ
ජේන කරන්ට් එක එන්නේ කොහොමද මට? ඒ වීඩියෝ නම් පට්ට. OG days pure content. මතකද බලහම් මේක අම්මට ඒ කුණු හබ්බ කියන තු වර මතකයි මේ වගේ වෙස කොල්ල පැදුවටත් අය. ඒ මටත් එක්ක බණි උඹලාම වරෙන් යන්න. බැහැපන්කෝ කූඩේ දොන්න බය නැහැ දැන්. මං චරිතයක්. අනිවාර්ය චරිත දෙක නෑ මූණේ. ඒ හිටු චරිත කණ්ඩායම් දෙක නෑ මූණේ යකෝ. ඒ කන්නාඩි දෙක හොය දීලා බලයන්. ඔය රවිඳ උඹේ ඇස් පේනෝනේ. මට වෙරි කියමු. මං කන්නාඩි දෙක නැතු ඕම ඉන්නේ බං. මහලා හත්යිනේ. ඕකේ කද්දා හිටි ඇති ඔය කණ්ඩායම් දෙක බං. ඔය කණ්ඩායම් දෙක මචං මගේ. ඌවා මතක වෙනවද බං යකෝ. අද ඉතින් තියෙන්නේ බං මේ වීඩියෝ මං චරිතයක්. ඔය කණ්ඩායම් දෙක නෑ. ඒකයි ටිකට්ද? වර 29 උපර මේ රදපොට්ට මුහුණ දෙන්නට අවස්ථාව දුන්නා නම් එතන තමයි වැඩි බලාපොරොත්තුවක් නැති වුණත් එතන තමයි බටහිර ඉන්දිය කොදේ පිටිකරුවන්ට තිබෙන එකම බලාපොරොත්තු. අතර නම් බලාපොරොත්තු නෑ කිසිම දෙයක්. එලින්ම පන්දුව කඩුවේ වදින ආකාරය දක්නට ලැබෙන රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ පිටිකරුවා සීමාවෙන් ඉවත්ව යනවා. ඒ අනුව බටහිර ඉන්දිය කොදේ කණ්ඩායමේ ක්‍රීඩාංගනය තුල සහ ක්‍රීඩාංගනයෙන් අපිට දෙක නරඹන්නට ඕනේ වනිදු හසරංග ඕනත් මැරලා අඩෝ ක්‍රිකට් මැච් බලන්න කියලා වට්ටාදල්ල කරනවා. ඒ ත්‍රීට වෙක්කිරික්ක බීලා හිටියේ නෑ. මන්නම් කියන්නේ බීලා නෑ ඔය නෝම. නැචරල් හයි එකකින් හිටියේ. brother daya. cat owners be like puri kaisa. hello. ඒ අපේ පුතා ගෙදරින් ගිහිල්ලා බං පුතා මේ අරගේ මොනවාද මේ තාත්තෙන් බැලලා ගිහිල්ලා බං උදේ වදිනකොට මං ගියේ නෑ මං කොහෙවත්වත් පොඩි අර්බුදයක්. ඉස්කෝලේ යන කාලේ මන්න ඉගෙනගෙන තියෙන්නේ ජෙන්ඩර්ස් තියෙන දෙකයි. එකක් කොල්ලෝ අනිත් එක කෙල්ලෝ. හරි. දැන් ගියා මගේ ඇනලිටික්ස් වලට. මගේ වීඩියෝ බලන්න කවුද කියලා බලන්න. 154ක් කොල්ලෝ. සුපිරි. හොඳයි. මරු. එතකොට ඉතුරු 146ම කෙල්ලෝ. නෑ 134ක් කෙල්ලෝ 112ක් අදර්ස්. මොකද්ද පගෝ අදර්ස්? ඒ මගේ තියෙන්නේ 0.1යි නිව්. ඒ අදර්ස් 82යි 7ක් ඉන්නවා කොල්ලෝ 17යි 3ක් ඉන්නවා කෙල්ලෝ. ඉතින් 0.1 ඉන්නවා යූසර් ස්පෙસિෆයිඩ් කියලා. ඕකේ. කැසල් ගැඩි. ටීවී ෆ්‍රිජ් මොනවාද? ඒව බලනවද බං වීඩියෝ? තුසෙට යහනවා දත් බුරුසෙන් අලුත් වීඩියෝ එක බැලුවොත් ටෙවින් ගියේ. ඉස්සර ගෙදරක ළමෙක් හම්බුනාට පස්සේ නෑද? කවුද? දුවේද්ද පුතේද්ද? නෑද? නෑ අඟල් 40 ටීවී එක. කනවතෝ මොකද්ද පගෝ දැන් මේකට කරන්නේ? නැත්නම් කොල්ලට කෙල්ලෙක් එහෙම ඇති නේද? නෑ වම්බඩු ගෙඩියක් ඉන්නේ. ලබන මාසේ පදිනවා. අයියෝ නද එකේ ඉන්නවනම් මෙන්ෂන් කරන් යන්න. බලන්න ආසයි පොඩ්ඩක්. අරගෙන කනද නැගන්නේ. ඌ ඒක සෑහෙන අර්බුදයක් කරා.